අයිබෝවන් සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරන ආදරණීය ඔබ සැමට අද මම ගෙන්න යන්නේ විශේෂිත වීඩියෝවක්. ගොඩක් අය අහනවා මේ කනස්සල්ලුකම වීඩාව පීඩනය ආතතිය නිසා තමන්ගේ මුදල් එන ගමන් මාර්ග අවහිර වෙලා තියෙන්නේ. පීඩනයෙන් මිදලා මුදල් ආකර්ෂණය කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. පීඩනය හා මුදල් ආකර්ෂණය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔබ පීඩනයෙන් වෙලී සිටින කෙනෙක් නම් ඔබට සුබවාදී පොසිටිව් මයින්ඩ් එකක් හිතන්න බෑ. ඔබ නිතරම නෙගටිව් අසුබවාදී හිතන කෙනෙක් බාටපත් වෙනවා. මම අද ඔබට අපූර්ව ක්‍රමවේදයක් කියලා දෙන්න යනවා. දැන් ගොඩක් අය ඉන්න ජ්‍යොතිෂයේ දැන් මේ channel එක බලන අය ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. ජ්‍යොතිෂයේ ලෝකේ යම් කිසි විද්‍යාව බොරුණ එක සදාකල් පැවැත්මක් නැහැ. ජ්‍යොතිෂයේ හරියට කියනවා, වැරදියට කියනවා. මම මේ කියන්නේ හරිම හරි ක්‍රමයක්. පොඩක් අත්හදා බලන්න. මාවත් විශ්වාස කරන්න එපා මේ දේවල් කරන බව අත්හදා බලලා මාස 3ක් විතර ගියාම පැමිණිලි කරන්න මේක හරි වටිනවා. ඔබට හොරොස්කෝප් කේන්දරයක් තියෙන කේන්දරේ බලන්න සමහර අය සඳුගේ ග්‍රහ සඳු ශක්තියෙන් ඉපදිලා ඉන්න අය ඉන්නවා. සූර්ය ශක්තියෙන් ඉපදිලා ඉන්නවා. ඒක අපි උදෑසන අපි කියමු දැන් රාත්‍රියේ ඉපදිච්ච අය ඔක්කොම සඳුගේ ශක්තියට අයිති වෙන්නේ. රාත්‍රියේ පැනලා ඉපදිච්ච අය කියන්නේ අපි එළි වෙන්න කිට්ටු ඉපදිච්ච අය සූර්ය ශක්තියට බලපෑම් ඇති කරන්නේ. එතකොට චන්ද්‍ර ශක්තිය ඉපදිච්ච අය චන්ද්‍ර ශක්තිය හීන වුණාන් පස්සේ චන්ද්‍රයාගේ බලය අඩු වුණාන් පස්සේ යාට එනවා මානසික ආතතිය හා පීඩනය. එතකොට මානසික ආතතිය පීඩනය එනකොට ඒව ඉවත් කරගන්න පුළුවන් අපූර්ව ක්‍රමයක් මම ඔබට කියලා දෙන්න යන්නේ. චන්ද්‍රයාගේ ශක්තිය හීන වෙලා නම් චන්ද්‍රයාගේ බලපෑම මේ වන විට අඩු වෙලා තියෙනවා නම් ඔබට ආතතිය පීඩනය වේදනාව කලකිරීම නුරුස්නා ස්වභාවය ඊර්ෂ්‍යාව කාංසාව මේ සියලුම රෝග පීඩාවල් එනවා. ඉතින් චන්ද්‍ර ශක්තිය එනවා සූර්ය ශක්තිය එනවා යනවා එහෙම තියෙන අපේ මනසේ ඉඩා නාඩිය අපි යෝගවල කියන ඉඩා නාඩිය පිංගල නාඩිය වම් පැත්තේ සඳු දකුණු පැත්තේ සූර්යයා. එතකොට මේ දෙක බැලන්ස් වෙන යෝගවල අපි ඔබ අහලා ඇති නාඩි ශුද්ධි කියන ප්‍රාණායාමයක් කරනවා. ඒ කරන්නේ ඉඩා නාඩිය පිංගල නාඩිය බැලන්ස් කරන්න. ඊට අමතරව චන්ද්‍රයාගේ ශක්තිය හීන වෙලා ගොඩාක් පීඩනයටපත් වෙලා ඉන මැරෙන්න වගේ හිතෙනවා. ඔබට ධන හානි වෙනවා. ධනෙ ගලාගෙන එන්න තියෙන ටිකක් නැති වෙලා යනවා. ඒ වගේ අවස්ථාවක මම ඔබට එක ප්‍රාණායාමයක් කියලා ඉස්සල්ලාම් කරන්නේ සඳු තියෙන මේක ඉස්සල්ලාම් හොඳයි පොයේ දවසක පටන් ගන්නවා නම්. එහෙම නැත්නම් පොයේ දවසක නැත්නම් මේ සඳුට අයිති දිනේ තමයි සඳුදා. සඳ දවසේ පටන් ගන්න. කොහොමද සඳ දවසේ පටන් අරගෙන කරන්නේ? සඳ දවසේ රෑ මම කියන්නේ රාත්‍රී කාලේ අහස දිහා බලාගෙන හිටන්න ඔබ සඳ පායාගෙන එනවා කියලා හිතාගෙන මේ දකුණ වහගෙන වමෙන් සෙමී හුස්ම අරගන්න. සෙමී පිට කරලා මේ විදිහට වාර 21ක් විතර කරන්න. දකුණ වහගත්ත වමෙන් හුස්ම ගන්න බලන්න. ආපහු හුස්ම ගන්න. ඔන්න ඔය ආකාරයේ වාර 21ක් කරන්න. වාර 21ක් කළාට පස්සේ ඔබ චන්ද්‍ර භගවාන්ට පූජා පහර පත්වනවා. චන්ද්‍ර භගවාන්ට පූජාවක්. ඔබ හිතනවා පුෂ්ප පූජාව පවත්වනවා කියලා. මේකට සාමාන්‍ය මේ චන්ද්‍ර භගවාන්ට අඳින්න කියන ඇඳුමක් තමයි මේ ඇඳලා ඉන්නේ සුදු පාට. සුදු පාට ඇඳුමක් ඇඳගන්න. ඇඳගෙන ඉවරලා භාවනා යෝගී වෙන්න. භාවනා යෝගී ඉඳලා ඕම් සෝම් සෝමායේ නමः. ඕම් මේ තිරේ දිස්සන මන්ත්‍රයේ ඕම් සෝම් සෝමායේ නමः. ඕම් සෝම් සෝමායේ නමः. ඕම් සෝම් සෝමායේ නමः. ඕම් සෝම් සෝමායේ නමः. අන්න ඒ ආකාරයට ආරම්භයේ සතියක් විතර වාර 21ක් කරන්න. ඊට පස්සේ වාර 108ක් කරන්න. ඔබ මාස 3ක් විතර යනකොට ඔබට දැනේ ඔබේ තියෙන මානසික ආතතිය, පීඩනය, කනස්සල ස්වභාවය, අපි කියන ડિප්‍රෙෂන්, විෂාදය, ආය වගේම නිින්ද යන ඇන්සයිටි වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම්, ආය වගේම ෆෝබියා වගේ මානසික බයක් වගේ දැනෙනවා නම්, ඒ වගේම අපි කියනවා රාත්‍රී බය වෙලා ඇහැරෙන සුළු ස්වභාවයක් ඇති වෙනවා නම්, අනේ ඒ වගේ තත්ත්වයන් වලට හරි හොඳයි මේ මම මේ ගායනා කරපු මන්ත්‍රය. මේක තිරේ දිස්සන මන්ත්‍රය. මේක කියන්නේ මේක කියන මතක තියාගන්න. මේක කියන වෙලාවේ රාත්‍රී කාලේ පුර 15ක දවසක හඳ පායාගෙන තියෙන මෙනෙහි කරන්න. සඳ දවසක පටන් ගන්න. 108 තමයි හොඳ. නමුත් ඔබට අමාරු නම් ඉස්සල වාර 11 21 9 ඔය ඕනෑම කොටසකින් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න නැතුව ඉන්න එපා. ඕම් සෝම් සෝමායේ නමः. ඕම් සෝම් සෝමහායේ නමः. චන්ද්‍ර භගවාන්ට කියන
මන්ත්‍රයක්. මේක කියනකොට මේ චන්ද්‍ර නාදිය ඔන්න ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. අර අපන් කිව්ව චන්ද්‍ර අනුලෝම විලෝම ප්‍රාණායාම ඒකේ චන්ද්‍ර නාදිය ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. චන්ද්‍ර වේදන ප්‍රාණායාම ඒකේ චන්ද්‍ර නාදිය ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. ඔබ මේක කියන්න කියලා ඉවර වෙලා විශ්වයට මේ බලාපොරොත්තු කියන මගේ බලාපොරොත්තු විශ්ේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා චන්ද්‍ර භගවාන්ට කියන්නේ. මේක සඳ පටන් ගන්න නවත්තන්න එපා. පුළුවන් තරම් අඩු ගානේ බැරි වෙනා සතිය දවස් 3ක් හරි 108 කියන්න. එහෙම නැත්නම් 9ක් 11ක් 22 21ක් හෝ 44ක් හරි කියන්න චන්ද්‍ර භගවාන්ට පූජෝපහාරයක් වශයෙන් මේක කළොත් එහෙම මං කියන ඔබට සඳ පටන් ගන්න කියලා ඔබට එන කරදර, බාධක, පීඩන, වේදනා, ඊර්ෂ්‍යා සහගත හැඟීම් අනේ සියල්ල ඉවත් වෙලා හොඳ සෝදායක නින්දකට පාවල් කියන්න ඔබට පුළුවන් වෙනවා. විශේෂ ඉන්සෝමිනියා නින්දයක් නැහැ, ඉන්සෝමිනියා වගේ රෝග තත්ත්වෙන් පීඩා විඳින අය ඒ අයටත් මෙන්න මේ චන්ද්‍ර භගවාන්ට කියන මන්ත්‍රය හරි හොඳයි. එතකොට චන්ද්‍ර නමස්කාරය කිරීම, සූර්ය නමස්කාරය, චන්ද්‍ර නමස්කාරය කිරීම, ඒ වගේම චන්ද්‍ර නාඩිය ක්‍රියාත්මක කරන චන්ද්‍ර වේදන ප්‍රාණායාම, චන්ද්‍ර අනුලෝම විලෝම ප්‍රාණායාම කිරීම හා ඊට වඩා විශේෂයි මේ මන්ත්‍රය 108 ගායනා කරන්න කියලා ආරාධනා කරන ඔබේ තියෙන සියලු දුක් දුම්නස් කම්කටොළු වේදනා කලකිරීම එපා සියල්ල පැහැදිලිවම ඉවත් වෙනවා චන්ද්‍ර භගවාන්ගේ ආශිර්වාදයේ නමස්කාරය තුලින්. හරි ඕම් ශාන්ති ශාන්ති ශාන්ති.